गाइस मामा सरप्राइज करा ඉතින් මම බෝයකට නැති පිංගුත්තරෙක් දැම්මම ඔහොම තමයි වෙන්නේ. මේක සෙල්ලමකට ගන්න එපා හොඳේ. Hi guys, good morning. Ada mage birthday ka. Happy birthday to me. Say happy birthday to me. birthday to you. Thank you. Well guys, my birthday එක කවුද ආවේ කියලා. නෑ මම එද්දි princess වගේ ලස්සනට වෙදි කොණ්ඩෙත් හදාගෙන Thank you අනේ ආවට. ස්වීට් අනේ හරියටම රෑ 12ට මාව සර්ප්‍රයිස් කරා හස්බන්ඩ්ත්. I was totally surprised. I was sleeping. මට එදා නංගිව ගොඩක් මතක් වුණා. එයාත් හිටියනම් කියලා හිතුණා it would have been complete. What to do? අනේ ඇයි Bye Bruno. අපි දැන් යන්න පිටත් වෙනවා. අපි දෙන්නට අද කලැබ් එකක් හම් වෙලා එකට කරන්න නේද? අපි දැන් යනවා අපි දැනට අද කලබ් එකක් හම්බෙලා ඉතින් අපි අල්ලට යනවා එහෙම නේද කියන්නේ ආවද ගිහින් වොෂ්රූම් එකට නවත්තන්න හිතන් ඉන්නේ කොහෙන්ද අපි කෑම කන්න Hi guys, welcome back to my channel. I know I'm super late with my vlogs, but bear with me. මම මේ ගේන්නේ මගේ පරණ vlog එක ගිය අවුරුද්දේ නොවැම්බර් වල මගේ birthday එක දවසේ record කරපු vlog එක. So yeah, it's a trip to hell. මම ආව පිටිපස්සට. මොකද මගේ තියෙනනේ හිතේ ප්‍රශ්න. ස්ටෙෆි කියන මගේ හිතේ ප්‍රශ්නේ. මේ vomit nauseousness එක කියන්නේ මගේ හිතේ ප්‍රශ්නයක්. ඒත් මම එහෙම හිතන්නේ නැහැ. මේ පාර ප්‍රශ්න කියලා තමයි මම හිතන්නේ. මම පිටිපස්සට. පස්සේ අපි ගමන ආරම්භ කරා ආයි. ස්ටෙෆි මාම ලස්සන දියැලකට එක්කන් යනවා. ඒ දියැල දැම්ම කියන්නේ කොහෙද කියලා. මට ඒ ගමන සර්වයිව් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන ප්‍රශ්නේ. මට එදා නංගිව ගොඩක් මතක් වුණා. එයාත් හිටියනම් කියලා හිතුණා මේ it would have been complete. What to do? අපි ආව ගයිස් දෙහි බොන්න. මාන ලස්සන මෙතන. දියැලක සද්දයක් එනවා මෙතනින්. මෙයා රදියා බලාගෙන හොරෙන් කඩනවා යාට. මට දෙන්නද thank you. බලන්න මට කොච්චර ආදරේද කියලා. දියැලකට මාව එක්කන් ආවා. දැන් ඒ දෙන්න බලනවා ඒ දියැල වර්තිද්ද කියලා මාව එක්කන් යන්න. ඊටනේ. ලස්සන බලන්න. හරිනේ අත හොයානේ අපි දැන් ඉන්නේ සුරුත්‍රි waterfall එකට. පොඩි වැස්සකුත් ආවා but it was okay. ගොඩ කාලෙකට පස්සේ waterfall එකක් බලන්න ආවේ. Thank you ස්ටෙෆි මාව අරන් ගියාට. අපි ආවා දැන්. ටවුන් එක ළඟමයි තියෙන්නේ. මම දන්නේ නැහැ නිදාගෙන ආවේ. අපි දැන් හොටෙල් එකට check in වුණා. ඇල්ලේ තියෙන ලස්සනම හොටෙල් එකක්. And it has a nice view. And මං හිතුවට වැඩි it was very nice. Probably this is the sweetest and the most beautiful welcome we have ever received. It was so beautiful. ලස්සනයි වීව් එක අනේ. මං හිතුවට වැඩිය ලස්සනයි. මේක නම කිව්වා ගයිස් පොඩ්ඩක් අමතක වුණා මට. කොහෙන්ද සුප් කියලා කිව්වනේ Little did I know, I was walking into another beautiful surprise. Thank you so much, Echo Hello team. I love it, and it was really sweet of everyone.
ගයිස් මම සර්ප්‍රයිස් කරා. මේ ස්වීට් අනේ. මෙයාලගේ වැඩ තමයි ඉතින්. මට චුට්ට කැඩෙන්න ගියා වගේ ෆීල්. I don't know to it get too emotional now. And look at the view. Lunch tower guys. මෙතන අපේ lunch wave එක. මේ ජිතා තමයි purple වා අසෙස purple කලර් මේවා දියන්නේ. Okay, thank you very much. මට more සතුටුයි යන්නේ අද. Like I have lots of unexpected surprises හම්බුණා මට කොට. Later. අපි ටී බොන්න ආවා. දැන් නම් මේකම පාක් වෙලා. හරිම ලස්සනයි. මනවස්තු නෙකන්නේ පොල්සප් අනේ අයියනේ කියන මම ආසේ පොල්සම් The next morning. Hi guys, good morning. අපි උදේම නැගිටලා ලස්සන sunrise එකක් තිබුණා and අපි pictures ගත්තා and මම event එකකට ගවම දාගෙන ඉන්නේ. So it's going to be a nice event. Cake mixing event එක. නෑ ඒක යන කලින් breakfast අරගෙන event එකට යනවා. ඊළඟට ෆෝන් දිව කරපෙන්නේ. මොනවද මේ ගිෆ්ට් එක? ලිනාලමගේ කාර්යයෙන්. ඒක බෑමයි. දැන් පස්සේ මොනවා කියන්නේ? කිසිම ගෝල් එකක් නැති පිංගුත් දෙයක් දැම්මම ඔහොම තමයි වෙන්නේ. 80 minutes later. අපි ආව guys දෙමන්දර ස්ටේෂන් එකට. මම ෆ්‍රෙන්ඩ් ආවා අපි දෙන්න ඩේට් එකකට. කෝච්චි බලන්න. කෝච්චි දී. මේ එක්ස්පීරියන්ස් එක ගන්නද? කට්ටිය ලෑස්ති වෙනවා කේක් මික්සිං ඉවෙන්ට් එකට. අපි කට්ටියයි එකොවැල්ල ස්ටාෆ් එකේ කට්ටිය ඔක්කොම දෙමවදර ස්ටේෂන් එකට ආවා. ට්‍රේන් එකේ තමයි කේක් මික්සිං ඉවෙන්ට් එක තිබුණේ. ලස්සනටම තිබ්බා ඉවෙන්ට් එක and it was very nice. ස්ටාෆ් එකේ කට්ටිය ඔක්කොමලා කේක් මික්සිං එකට කොහොම රෙඩි කරගත්තා. ඇල්ල ස්ටේෂන් එකට ලං වෙලා කේක් මික්සිං එක පටන් ගත්ත කට්ටියම. එතන හිටපු ෆොරිනර්ස්ලයි ලෝකල්ස්ලයි ගොඩාක් එන්ජොයි කරා. අපිත් එන්ජොයි කරා. One beautiful Christmas morning later. back to the hotel. ටිකක් මහන්සි. ලන්ච් වලට ආවා. මම නම් ජැකුසි එකට රෙඩි වෙලාමයි ආවේ. දාන්නේ මහලු මිනිහෙක් කියලා. දන්නේ නෑ කතා කරන්න තමයි වයිෆ්. කොහොමද කන්නේ? ලස්සනට නෙවෙයි හරිය පාරට කට. මොනවද කියන්නේ මට? කැමට ආවා අපි. අපි ආව ජැකුසි එකට.
මීදු පැන් බැවිලා. මේ තියෙන ඇල්ල රොක් එක පේන්නේ. A few minutes later. මම වැඩ වැඩි කර. ඇඳුවට තේක තියලා මම තේක බ්ලැන්කට් එකේ හැලුවා. So දැන් ඒගොල්ලෝ ආයෙත් මට ඇඳට බෙඩ් ෂීට් එකක් දාලා දෙනවා. අන්න එහෙම තමයි මම. අපි ඩිනර් වලට ආවා guys. චුට්ටක් බඩගිනි. දැන් හොන්දට නිින්ද ගියා. දැන් වෙනකම් දැන් චුට්ටකට කලින් තමයි මම නැගිටින්නේ. ස්ටෙෆිලා එනකන් ඉන්නවා අපි. So we're going to eat. අන ආදරේ ඒකත් එහෙමද දාන්නේ? අයියෝ මාන දාලා ගිය කැතේක ඉතින් ඒක මෙව කරන්න බෑ. අපි එනවා ටවුන් එකට. මේ කට්ටියත් එක්ක බොහොම අමාරුවෙන් ඇදගෙන ආවේ මේ දෙන්නව. එයාලා දැන් චුට්ටක් වයසයිනේ. ඉතින් ගේ ඇතුළට වෙලා ඉන්න තමයි බලන්නේ යාලා. දාලා යන්න. 50ක් දාගෙන යන්න. අපි ඩිනර් ගත්තට පස්සේ ටවුන් එක පැත්තට පොඩ්ඩක් ඇවිදගෙන ගියා. and ටවුන් එක තියෙන්නේ මේ හොටෙල් එකේ ඉඳලා walking distance. හරිම ළඟයි ටවුන් එකට. ඊයාසික මොහොත උනේ. හරි. අපි ආව ලස්සන කඩේකට. මාර්ලාවයි. ඔව්. මම මේ ෆ්‍රිජ් මැග්නට් එක නේ සුවන එකක් විදියට ගෙදර ගෙනිච්චා. ගොඩක් කාලෙකට පස්සේ තමයි ඇල්ල ටවුන් එකට ගියේ. ඉතින් අපි කැෆේ චිල් එකට ගිහිල්ලා ඊට පස්සේ චුට්ටක් shopping කරා. Cheers. අපි normally කරන්නේ ඒ වගේම. The next day. Good morning guys. අද මෙතන engagement එකක් තියෙනවා. හැබැයි අහසත් හරි ලස්සනයි. අපි ආවා ඉතින් අදත් උදෙන්ම. ස්ටෙෆි රමේෂ් තමයි මේව කරන්නේ. නැස්ති වෙනවා. Look at this. Wow. අපි guys breakfast වලට යනවා. අද sunrise එක එච්චර නැහැ. අපි තේ බීලා ඉවරයි. So much later that the old narrator got tired of waiting and they had to hire a new one. අපි මේ උදේත් ඇවිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ මෙතන කතා කර කර හිටියා. දැන් මේ දෙනට වැඩක් තියෙන නිසා අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන පිටත් වෙන්න යන මේ දෙන කියන්නේ මේ දෙන නෙමෙයි. ෂෙෆර්ට් නම් ඇති වැඩක් නෑ ඇත්තටම. රමේෂ්ටයි චිතාටයි වැඩ තියෙනවා. ඒ නිසා යන්න න අපි හිතුවේ මෙතන ගොඩක් වෙලා ඉන්න තිබ්බනම් කියලානේ. අයියෝ මම කතා කරන්නේ තියෙන්නේ. Because she's covering everything I want. මෙතන view එකත් මාර ලස්සනයි. අපි මේ මෙතනට වෙලා ටී එකක් දීලා මේ තාම සන්රයිස් එක වෙලා ඉවරයි. උන්නට තාම අර නිකන් අර හරි gloomy. මේ ඔව් අර ලස්සනට ස්කයි එක පේනවා. කොහොම හරි දැන් අපි කයි එක්කෙනු
ස්කයි එක කියන්නේ මේ මමත් දන්නේ නැහැ අර නිකන් කට්ටිය කියන නිසා මමත් අර නිකන් මෙහෙම දැක්කම ස්කයි එක කියලා කියනවා දන්නේ නැහැ ඒක තේරුම මොනවාද අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලෑස්ති වෙලා යනවා අපි ආවේ හයිවේ නෙමෙයිනේ යද්දි හයිවේ යන්න වෙනවා මොකද අපිත් එක්ක බබෙක් යනවනේ ඒ බබාට වංගු පාරවල් වල යද්දි වොමිට් යනවා මෙන්න මෙයාට ඒක නිසා මේ එයා කැමති කෙලින් පාරවල් වල යන්න විතරයි මෙයා පාරවල් වල වංගු තියෙනවා නම් ඒ ට්‍රිප් වලට ආස නැහැ පාර කෙලින් නම් ඒවට ආසයි මාර ප්‍රශ්නයක් තමයි ජිතාට වෙලා තියෙන්නේ එනම ගොම් ඉතින් ඒ වෙලේ ඔයාද Nobody ask you no, so shut up and wait. අනිත් එක මම හිතන්නේ මේ ෂෙෆෝරයි රමේෂ් කියන්නේ ගියාත් මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මේ දෙන්නගෙම වැඩේ රණ්ඩු කරන එක මාර ඇනෝයි මට සමහරක් වෙලාවට ට්‍රිප් එකේ පා වෙනවා මේ දෙන්නගේ රණ්ඩු දැකලා දැන් මම ජිතේ පොඩ ගණන් ගන්න තු ඉන්න පටන් ගත්තානේ ඒව ඉතින් පෙන්නන තමයි ඔයගලන්ට තරහ යනවා රමේෂ් එක ඒව දැක්කොත් ඒක නිසා පවුන ඉතින් හැමතිස්සෙම මෙයා මිනිසුන්ගේ බැනන් අහන්න ඕනේ නැහැ නේ මම ඒ ටික පෙන්නන්න යන්නේ නැත්නම් මේ දෙන්නගේ වැඩේ උදේ ඉඳලා රැ වෙනකන් රණ්ඩු වෙන එක එල්ලි දෙන්නම රණ්ඩු කරනවා හරියට තියෙන කන්නේ නේද Thanks for watching. Hi. ඉතින් අපි ඔව්දෙම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් පොඩ කතා කර හිටියා. ඒකට චුට්ටක් වෙලා ගියා. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් ගද්දිත් කතා කර හිටපු නිසා මට මේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා බ්‍රෙක්ෆාස්ට් එකේ. ඉතින් අපි දැන් යනවා. අපේ ස්ටේ එක ඉවරයි. We had a good stay and මගේ බර්ත්ඩේ එකත් ඉතින් මෙහෙනේ තිබ්බේ. So everything was good. and then අපි ස්ටෙෆි වයි රමේෂ් වයි ඩ්‍රොප් කරගෙන තමයි ගෙදර යන්නේ. සෑරා මගින් ඩ්‍රොප් කරගෙන යනවා. Yeah. Thank you for watching the vlog. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye. අපි යන්න ලෑස්ති වෙනවද? අපි යන්නේ. අපි යන්නේ. Saying goodbye. යා මල් හොයනවා. බලන්න මල් හොයනවා. මේ බලන්න ලස්සනයි මේවා. අපි ගෙදර යනවා. වේතරම් ගෙදර දෙන වෙන කොහෙද යනවද යනවා. ගෙදර යන්න. අපි යම් මේ ගණන් වල පැත්තේ මම දන්න පොඩි ප්ලේස් එකක් තියෙනවා. දන්න පොඩි ප්ලේස් එක. රමේෂ් අපි යන්න ගණන් මුල්ල පැත්තේ. ඔව් ළඟ හයිවේ එකෙන් යන්න ළඟයි. හයිවේ එකෙන් යන්න බෑ කොහොමද? කඩොතින් මම ඉදා ඒකයි අර හරියට පැයක්වත් ගියේ නෑ මම විනාඩි 35 ගිහුවා. රමේෂ් එද්දී අපි යනවනේ වොටර්ෆෝල් එකක් බලන්න. නෑ. ඇයි? වොටර්ෆෝල් එකේ රවණා ෆෝල්ස් තමයි බලන්න පුළුවන්. ඒවා ෂෙෆරා වරයි යනවා කිව්වේ? නෑ මම යාවන කොහෙවත් තරන් යන්නේ නෑ. එයා කිව්වා මම ලස්සන දියලෙකට මම ෂිෆෝර් පාරන් යනවා කියලා. ඒ මං හිතන්නේ වෙන කවුරුද රමේෂ් කෙලින්. අර දෙන්නෝ කෙලින් ට්‍රැවල් දෙන්නෝ. ප්‍රින්සස් ෂෙෆරා වරයි යනවා කිව්වනේ ඔයා. ආ? ප්‍රින්සස් වරයි යනවා කිව්වේ? නෑ ඒ ජීතා ගියාදී. ස්විම්ප්‍රස් ප්‍රිපවරස්. රමේෂ්. මේක හරි කියුට් කියලා. එපා මම මොකද ඔය YouTube එකට ඔය YouTube එකට ට්‍රෙන්ඩ් වෙන්න ඔයගොල්ලෝ නිකන් මේක සෙල්ලමකට ගන්න එපා හොඳේ. ස්ටෙෆි මට අයිස් පැකට් ගෙනල්ලා මේ බලන්න. ඔයාලා මේ vlog එකත් මේ වෙනකම් බැලුවනම් thank you so much අනේ. thank you so much. ඔයාලා මේ 5 months වලට දීපු support එකට මගේ vlogs බලලා. I can't wait to share more with you guys. And ඊළඟට එන vlog එක exciting vlog එකක්. Stay tuned.